ඕගොල්ලන්ට මොනවද කියන්න තියෙන්නේ? Hello guys, welcome back to Uni Diaries. ඉතින් ඔයාලා මේ බලන්න ලෑස්ති වෙන්නේ මෙච්චර කාලයකට අපේ Uni Diaries YouTube channel එකට මම දාන වැදගත්ම සහ මේ YouTube channel එකේ වටිනම vlog එක. මොකද්ද කිව්වොත් අපේ graduation vlog එක. ඉතින් අද ජූනි 22 වෙනිදා අපි අපේ පවුලේ කට්ටියත් එක්ක හරිම ලස්සනට ලෑස්ති වෙලා බණ්ඩාරනායක ඉන්ටර්නැෂනල් කොන්ෆරන්ස් හෝල් එක ළඟට දැන් ඇවිල්ලා ඉන්නේ. ඉතින් ඌවැල්ලස්ස විශ්වවිද්‍යාලය රාජ්‍ය විශ්වවිද්‍යාලයක් විදියට ආරම්භ කරාට පස්සේ තියෙන 15 වෙනි කන්වොකේෂන් එක. එහෙම නැත්නම් උපාධි ප්‍රදානෝත්සවය තමයි මේ උදා වෙලා තියෙන්නේ. ඉතින් හරිම ආඩම්බරෙන් කියනවා ඌවැල්ලස්ස විශ්වවිද්‍යාලයේ 15 වෙනි පරම්පරාව අද උපාධිධාරීන් වෙන්න යන්නේ. ඉතින් අපි කට්ටිය පෝලිං ගස්සලා හෝල් එක ඇතුළට අපිව එක්කගෙන ආවා. ඉතින් බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. ආලා තිබුණේ මොකද ගොඩාක් ළමයි ප්‍රමාණයක් එකපාර එක හෝල් එකක් ඇතුළට දාන්න ඉඩ නැති නිසා සෙෂන් 1 2 3 කියලා සෙෂන්ස් 3ක් විදියට කඩලා තමයි තිබ්බේ. ඉතින් අපේ ටුවරිසම් ඩිග්‍රී එක සහ තව ඩිග්‍රී කීපයක් සෙෂන් 3 වලට දාලා තිබුණා. ඒක පටන් ගත්තේ හවස 4:10ට. ඉතින් මම YouTube vlog එකක් කරනවා කියලා කලින් ඉඳන් හිතාගෙන හිටියට මට එදා දවසේ හිතපු විදියට කිසිම දෙයක් රෙකෝඩ් කරගන්න උනේ නැහැ. ඉතින් අපි හෝල් එක ඇතුළට යන වෙලාවේ ඉඳන් මොකද උනේ කියන එක තමයි මම ඔයාලට මේ රෙකෝඩ් කරලා පෙන්නන්නේ. ඉතින් අපි ඔයාලට මතක ඇති මම කලින් vlog එකේ කිව්වනේ අපි යුනිවර්සිටි එකට ගියානේ ක්ලොක් එකයි හැට් එකයි ගන්න. ඒ ගන්න ගියාට පස්සේ අපිට අම්මලා තාත්තලාට ඇතුළට එන්න සහ රිෆ්‍රෙෂ්මන්ට් වලට හැම එකටම වෙන වෙනම පාස් හම්බුණා. ඉතින් ඒ පාස් අම්මලා තාත්තලාගේ අතට දීලා ඒගොල්ලන්ව වෙනම ගේට් එකකින් හෝල් එක ඇතුළට ගත්තා. ළමයින්ව වෙනම පෝලිං ගස්සලා ඇතුළට ගත්තා. දැන් ඉතින් අපි වාඩි වෙලා ඉන්නවා පටන් ගන්නකම්. ලෙක්චරර්ස්ලා ටික මුලින්ම ආවට පස්සේ ජාතික ගීය විශ්වවිද්‍යාල ගීතය කියලා ඩිග්‍රී එක දෙන්න පටන් ගන්නවා. ඉතින් මෙහෙම හෝල් එක ඇතුළට ගිහිල්ලා අපේ නම කියනකම් මෙතන වාඩි වෙලා ඉද්දි හිතට ගොඩාක් දේවල් හිතෙනවා. කන්වොකේෂන් එකක වාඩි වෙච්ච කට්ටිය ඉන්නවා නම් එයාලට මම මේ කියන ෆීලින් එක මොන වගේද කියන එක තේරෙනවා ඇති. අපි උපාධියක් ගන්නවා කියලා හිතාගෙන විශ්වවිද්‍යාලයක් ඇතුළට ගියපු පළවෙනි දවසේ ඉඳන්ම ඒ අවුරුදු 4 ඉවරනකම්ම හීන දකින්නේ මේ විදියට මේ පුටුවේ වාඩි වෙලා මේ තොප්පිය දාගෙන මේ හෝල් එකේ උපාධිය දෙන වෙලාව වෙනකම් බලන් ඉන්නේ. ඉතින් ඒ ෆීලින් එක හොඳටම දැනුණා එදා. ඉතින් එක එක්කෙනාගේ දැන් නම් කියලා ඩිග්‍රී එකෙන් ඩිග්‍රී එක වෙන වෙනම උපාධි දෙන අවස්ථාව තමා මේ තියෙන්නේ. WMS ප්‍රියංකිකා PAUS බණ්ඩාර ගිම්හානි ඔන්න ඔතන ඊට පස්සේ ඩිග්‍රී එක ගන්න යන්නේ මම. JES තරුෂිකා SM සුදු ආරච්චි ඉතින් දැන් සෙෂන් 3 එකේ ඔක්කොම ළමයින්ට ඩිග්‍රී දීලා ඉවරයි. දැන් සෙනෙට් එකේ කට්ටිය ලෙක්චරර්ස්ලා ඔක්කොමලම ස්ටේජ් එකෙන් බහලා යන වෙලාව තමයි මේ තියෙන්නේ. ඕගොල්ලන්ට මොනවද කියන්න තියෙන්නේ? මේ කවි නහලෝ කෝ ගංගාවේ ෆයිනලි අපි කරනවා. ඉතින් ඔන්න ඔය විදියට උපාධි ප්‍රදානෝත්සවය
ජුනි 22 වෙනිදා රෑ 8:00 වගේ වෙනකොට ඉවර වුණා. දැන් මම පෙන්නන්නම් ග්‍රැජුවේෂන් එක පටන් ගන්න කලින් අපි මොනවද කරේ කියලා. අපි අපේ ෆොටෝග්‍රැෆර් කෙනෙක්ව හයර් කරලා අපි අම්මලා තාත්තලාත් එක්ක එක එක විදියට පෝස්ටර්ස් වලට ෆොටෝස් ගත්තා. ඉතින් ඒ අයියා මන්ට අරගෙන දීපු වීඩියෝ ක්ලිප්ස් ටිකකුත් මම මේ YouTube blog එකේ දාලා තියන්නම්. Look who we are the dreamers, we make it happen, guess we believe it. Look who we are the dreamers, we make it happen, cause we can see it. Yes to the one that keep the passion, respect, oh yeah. Yes to the one that got a man, respect, oh yeah. Do how we do. Look who we are the dreamers, we make it happen, guess we believe it. Look who we are the dreamers, we make it happen, cause we can see it. Yes to the one that keep the passion, respect, oh yeah. Yes to the one that got a man, respect, oh yeah. Look who we are the dreamers, we make it happen, guess we believe it. Look who we are the dreamers, we make it happen, cause we can see it. Yes to the one that keep the passion, respect, oh yeah. ඉතින් කොහොම හරි උපාධි ප්‍රදානෝත්සවයේ දවසත් ඉවර වුණා. දැන් වෙලාව රෑ 9ට විතර ඇති. ඉතින් අපි කට්ටිය එළියට ආවා පික්මි එකක් දාගෙන ගෙදර. ඉතින් මේ වෙද්දි හොඳටම වැහැලා. මොකද දවල් දවසෙත් හොඳටම වැස්සා. අපි හිතුවේ අපිට ෆොටෝස්වත් ගහගන්න බැරි වෙයි කියලා. ඒ වුණාට අපි ෆොටෝස් ගහගෙන ඒ වැඩ ටික ගානට කරගත්තා. ඉතින් දැන් අපි ගෙදර යන්න තමයි හදන්නේ. ඉතින් දැන් මම ඔයාලට පෙන්නන්නේ ග්‍රැජුවේෂන් එකට පස්සේ දවසේ කියන්නේ ජූනි 23 වෙනිදා මගේ ඉස්කෝලේ කාලේ යාළුවෝ ආවා. හොඳම යාළුවෝ ඉස්කෝලේ කාලේ හොඳම යාළුවෝ A levels කාලේ හම්බුන යාළුවෝ වගේම 6 වසරේ ඉඳන් මාත් එක්ක එකටම හිටපු මගේ හොඳම යාළුවෝ හොඳම යාළුවෝ කට්ටිය මාව බලන්න තෑගිත් අරගෙන. ඉතින් මෙතනින් එහාට තියෙන්නේ ඒගොල්ලෝ ගැන විස්තරයක්. ඒක නම් මම මොනවද දන්නේ පස්සේ බලමු. තිසරි අස්මිලා ඔයා YouTube එකට යන්නේ අම්මට සිරි ඔය කරේ හායි දැන් ඔක දාපන් මට හිතුණා ඉතින් ෆ්‍රෙන්ඩ්ස් මගේ යාළුවෙක් මට කප් කේක් අරගෙන ඇවිල්ලා නේ තෑග්ගක් විදියට බලන්නකෝ මට මේ ෆස්ට් ටයිම් තමයි කප් කේක්ස් gift එකක් විදියට හම්බුනේ. ඉතින් අපි දැන් ඔක්කොම කාලා බීලා ඉවර හන්දා ඒගොල්ලන්ටත් කප් කේක් සර්ව් කරන්න තමයි යන්නේ. එයා මගේ සාරි එකේ පාට කලින් අහගත්තා. හරිද? එයා ඒක අහගෙන තියෙන්නේ මේ කප් කේක්ස් ටික මේ විදියට ලස්සනට හදන්න. ඉතින් ඒක හරිම රසයි. මාරම රහයි. ආයාගේ ඔෆිස් එකේ ආන්ටි කෙනෙක්ට කියලා තමයි ඒක හදාගෙන තිබුණේ. හරිම රහයි. Thank you තස්මිලා. ඉතින් වෙලාව රෑ 11ට විතර ඇති. යාළුවෝ ටික ආවේ හවස 7ට. ඉතින් පැය 4ක් වගේ අපි කට්ටිය කතා වෙවි ඕපදූප අනම්මනම් කතා කර ඉඳලා රෑ වෙච්ච හන්ද ඒගොල්ලෝ කාලා බීලා දැන් පික්මි එකක් දාගෙන යන්න තමයි හදන්නේ. ඉතින් මේ තියෙන්නේ මම ඒගොල්ලන්ට සමුදෙන වෙලාව ඇත්තටම. ඉතින් ඊයේ රා යාළුවෝ ටික ඇවිල්ලා තෑගි දීලා මාව සර්ප්‍රයිස් කරන්න අපේ ගෙදර ඇවිල්ලා ගියා. ඉතින් මට ඊයේ රා පොඩි මේ උණ ගතියක් වගේ හැදිලා මම එහෙමම ඒගොල්ලෝ ගියාට පස්සේ නිදා ගන්න ගියා.
ඉතින් ඒක හන්දා මට ඒගොල්ලෝ ගෙනාපු ගිෆ්ට්ස් කිසි දෙයක් බලන්න බැරි වුණා. දැන් මම ඔයගොල්ලොත් එක්කම ඒ ටික අන්බොක්ස් කරමු. බලමු මොනවාද මට හම් වෙලා තියෙන්නේ කියලා. ඉතින් මුලින්ම මට හම්බෙලා තියෙනවා ලස්සන රෝස පාටින්, සුදු පාටින්, දම් පාටින් පයිප් ක්ලීනර්ස් වලින් හදපු ෆ්ලවර් බොකේ එකක්. මේක මට හෂානි තමා දුන්නේ. ඒක හරිම ලස්සනයි. thank you හෂානි. මම ආසම කලර් එක මේ දම් පාට. අන්න මට දම් පාටින්ම ලස්සන ෆ්ලවර් බොකේ එකක් හම්බුණා. මොකද ග්‍රැජුවේෂන් එක දවසේ ෆ්ලවර් බොකේස් මේ හම්බුනේ ෆ්‍රෙෂ් ෆ්ලවර්ස් නේ ෆැමිලි එකගේ. ඉතින් මට මේක හොඳයි මතක තියාගන්න මතක සටහනක් විදියට. thank you හෂානි. ඒක හරිම ලස්සනයි. I love this one. මම හිතන්නේ මේක මට තස්මිලාගෙන් හම්බුනේ. ලස්සන හෑන්ඩ් බෑග් එකක්. charm elegant look එකක් තියෙනවා. ඒක හරි ලස්සනයි. අනිත් එක මට මේ කලර් එකේ හෑන්ඩ් බෑග් එකක් නැහැ. ඉතින් මම හිතනවා මට මේක මම ළඟදී ගත්තා yellow color frock එකක්. මට ඒකත් එක්ක මේක ස්ටයිල් කරන්න පුළුවන්. ලස්සනයි යන්නේ. ඉතින් මෙහෙම තමයි ඒක තියෙන්නේ. thank you තස්මිලා. මම ආසයි මේකට. ඊට පස්සේ මට ලස්සන gift box එකක් ඇතුලේ හම්බෙලා තියෙනවා gift එකක්. අපි බලමු මොනවද කියලා. මම හිතන්නේ මේක මට තිසරිගෙන් හම්බුනේ. ලස්සන flower එකක්. ලස්සන කලර් එකකින් ලස්සන මල් එකක් හම්බෙලා තියෙනවා. අනේ ලස්සන නෝට් එකක් තියෙනවා. මම ආසම් මේ වගේ අර හිතට ගොඩක්ම ෆීල් වෙන මේ handmade දේවල් වලට. ඒකේ තියෙනවා congratulations Shiva on your convocation. Your hard work and dedication have finally paid off. Wishing you success, happiness and exciting opportunities in future. With love Tisari. thank you Tisari. අනේ මම ආසම ඔයාගේ මෙන්න මේ චුටි notes එවන එකට. thank you. හරි අපි මේකත් open කරලා බලමු ටක් ගාලා මොනවද තියෙන්නේ කියලා. ඔයාලා හිතන්නේ මොනවා වෙන්නේ නැද්ද මේකේ? මට හිතෙනවා මග් එකක් කියලා. බලමු මොනවාද කියලා. drink water with this bottle කියලා ගහලා තියෙනවා. ඒ කියන්නේ මං හිතන්නේ බොටල් එකක් තියෙනවා. බොටල් එකක් මග් එකක්. බලමු. මෙහෙම තියෙන්නේ. බබල් රැප් එකකින් රැප් කරලා. ආව්. අනේ මං ආසයි ඒකට. මට මේ වගේ එකක් කවදාවත් හම්බෙලා නැහැ. ලස්සන වීදුරු බටේකුත් තියෙනවා. මං හිතන්නේ මෙතන තියෙන මේ අර පොඩි රබර් කෑල්ල ගලවලා ජූස් ජාති ඊට පස්සේ වෝටර් ඒ වගේ දේවල් බොන්න තියෙන්නේ. ලස්සන ග්ලාස් වලින් හදපු මග් එකක්. මග් එකක්ද වෝටර් බොටල් එකක්ද මේකට කියන්නේ කියලා මන් දන්නේ නැහැ. ඒක හරිය ලස්සනයි. මේ වගේ ලස්සන වීදුරු වලින් හදපු බටේකුත් හම්බෙලා තියෙනවා. ඒක ওই විදිහට තමයි තියෙන්නේ. ලවුඩ් කියලා මෙතන ගහලා තියෙනවා. ලස්සනයි යන්නේ ආසයි මේ වගේ දේවල් වලට. හරි. බලමු ඊළඟට මොනවද තියෙන්නේ කියලා. ඊළඟට මං හිතන්නේ මේක මට වාෂි ගෙනාවේ. අපි බලමු මොනවද තියෙන්නේ කියලා. මට හිතෙනවා මෙයා ටෙඩි කෙනෙක් වෙන්න ඇති කියලා. කන්වර්සේෂන් ටෙඩි කෙනෙක්. මම නිකන් අතට අහු වෙනකොට හිතෙනවා ටෙඩි කෙනෙක් දෝ කියලා. ලස්සන රැපින් පේපර් එකකින් රැප් කරලා. සෑහෙන ගේමක් දීලා තියෙනවා මේක රැප් කරන්න. ලස්සන රෝස පාට පැන්ඩා කෙනෙක් ඉන්නවා මට. ලස්සනයි. thank you බාෂි අනේ ඔයාටත්. හරිම ලස්සනයි. මේ විදිහට තමයි ඒක තියෙන්නේ. මෙන්න මෙහෙම. ඊට පස්සේ ඒක ඇතුළෙම තව
එකක් තිබ්බා මං හිතන්නේ පර්ෆියුම් එකක් හරි ඩියෝඩරන්ට් එකක් හරි මේ විදියට තියෙන්නේ vanilla cream marshmallow sprinkle slice of heaven Verlorna world cake confection කියලා තියෙන්නේ මොකද්ද දැන් මම හිතන්නේ perfume එකක් නේ perfume එකක් ලස්සන colourful bottle එකකන ලස්සන perfume එකක් ඉතින් thank you බාෂි ඔයාලටත් මේක මට දුන්නට හරි දැන් යාළුවෝ ගෙන ආපු ගිෆ්ට්ස් ටික තමයි මම පෙන්නුවේ දැන් මම පෙන්නන්නම් මගේ පවුලේ කට්ටියකින් මට මොනවද හම්බුනේ කියලා ඉතින් අපේ මල්ලි ලස්සන graduation teddy කෙනෙක් order කරලා තියෙනවා. එයා මට ඒක පෙරේද කන්වොකේෂන් එකේදී දීලා මාව සර්ප්‍රයිස් කරා. මෙතන මගේ නම ගහලා තියෙනවා. ශිවා කියලා SHIWA. ඊට පස්සේ මෙතන අපේ කැම්පස් එකේ logo එක තියෙනවා. ඊට පස්සේ අපේ යුනිවර්සිටි එකේ ග්‍රැජුවේට් වුණාම මෙන්න මේ වගේ පොතක් දෙන්නේ. මේ පොතේ ලස්සන චූටි පොතක් වගේ එකක් මෙතන හදලා තියෙනවා. ඊට පස්සේ මම ආසම පාට දම් පාට කියලා දන්න හන්ද මේ ඔක්කොම දම් පාටින් ලස්සනට ඩිසයින් කරලා තියෙනවා. මම හිතන්නේ මම ගර්ල් කෙනෙක් නිසා දුකද මෙතන ටෙඩියගේ උඩින් මලකුත් ගහලා තියෙනවා. ඉතින් මල්ලි ඔයාටත් thank you කියලා කියනවා. හරි. ඊට පස්සේ බලමු. ඊට පස්සේ මට මේ වගේ ඒකත් දම් පාටින් එකත් අපේ මල්ලි තමයි මට මේ දුන්නේ කන්වොකේෂන් එක දවසේ BMI සීච් එකට ගෙනලා දුන්නේ අම්මලා ෆ්‍රෙෂ් ෆ්ලවර් බොකේ එකක් දුන්නා මෙයා මේ වගේ ලස්සන දම් පාට මලක් දුන්නා මෙන්න මේ විදිහට තමයි ඒක තියෙන්නේ මෙන්න මෙහෙම තියෙන. ඉතින් මට දම් පාටින් රෝස පාටින් ගොඩක් දේවල් හම්බෙලා තියෙනවා. හරි දැන් මම ඔක්කොම ටක් ගාලා පෙන්නගෙන යන්නම්. ඉතින් ඔන්න ඔය ටික තමයි මට පවුලේ කට්ටියගෙනුයි යාළුවෙකුනේ හම්බුනේ. ඊට අමතරව අපේ තාත්තා මට ස්වර්ණ කලා එකෙන් වවුචර් එකකුත් දුන්නා. මට මොන හරි කැමති රත්තරන් බඩුවක් ගන්න කියලා. ඉතින් තාත්තේ ඔයාවත් මතක් කරනවා thank you මට දීපු තෑගි වලටයි හැම දෙයකටම තෑගි නෙමෙයි ඔයාලා අපි ඉපදුන දවසේ ඉඳන් අපි වෙනුවෙන් කරපු හැම දෙයකටම අම්මටයි තාත්තටයි thank you කරන්න මම මේකත් අවස්ථාවක් කරගන්නවා. ඉතින් ඔයාලා නැත්තම් අපි අද මෙතන නැහැ. ඉතින් අම්මටයි තාත්තටයි මගේ හදවතින්ම මම ස්තුති කරනවා අපිව මේ තැනට ගේන්න මහන්සි වුණාට. හරි. ඉතින් ওই ටික තමයි graduation එක වෙනුවෙන් මට හම් වෙච්ච දේවල් ටික. ඉතින් අලුත් vlog එකක් අරගෙන ඉක්මනට මෙන්න. See you guys. Bye.